යෝ සාදරයෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකකට අද අරන් ආවම දැන් රියැක්ෂන් වීඩියෝ එකක් මේ සන්දියාගේ channel එකේ දවස් දෙකකට කලින් පොර දාලා දෙන වීඩියෝ එකක් මේ ඩෝනිට හොඳටම බඩු වැඩි වෙලා අපේ වීඩියෝ එක අක්කේ මට වෙලාවකට හිතෙනවා ගෙදර ඉන්න ගෑනට මං වැරද්දක්ද කරන්න කියලා. අනේ නිකන් ඉන්න මල්ලි ඔය අවුරුදු ගාණක් කතේ ගගහා ඉන්නද හදන්නේ? Babe, Yeah. what are you doing there? මේ මොකද්ද මේ වෙන්නේ? මේ ලිංගික සම්බන්ධ මේ මොකද්ද මේ වෙන්නේ? අපල් ගෙඩිය පණු එක්කන අපේ නා මොකද්ද වෙන්නේ? ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මගේ නංගියා මොකද හෙප්පු ගානද කුඩු ගහනද මම පවණිත් එක්ක කරගෙන යනවා මම හොදලා ගන්නවා. මොංගල්ද ඩාලි? හා? අනේ පස්සිය අයියා ළඟට ඇවිත් නගන්නකෝ. අපිටත් නගිනවා නැං ගහම ඉතින් යකකටවත් වාවන්න බෑ පුතේ මෙල්ල කරන්න නම් බෑ මහ බැංකුවට රුපියල් වගේ තමයි දැන් අපේ මිනිහට මාව. ඒ තරම්ම බාල්දුයි. ඒ තරම්ම බාල්දුයි. මේ නවනින්ගිරාව මං ඉවසගෙන ඉන්නේ මට ලැජ්ජාව කියන නාමයක් නැති හින්දා නෙමෙයි. මොන මොකද කොහෙද කියවන්නේ? ෂාරුක් ખાන් වගේ ලස්සන එයා වගේ කොල්ලෙක්ක තනකොළ හිපාටුවෙක් වගේ ඉන්න මට ආපහු කවදාවත් සෙට් කරගන්න හම්බෙන්නේ නැති හින්දා. හැබැයි ඒක හැටි දන්නවනේ අනේ පැංචෝ කියපන්. අනේ බැයිචෝ. Nothing beats a Jet2 holiday. Right now, you can save £50 per person. That's £200 off for a family of 4. We've got millions. කුඹුරු අක්කර 2යි ලක්ෂ 6යි. පවුලේ එකම දුව කවුද අපේ අම්මගේ අප්පච්චිගේ බෑන වෙන්න කැමති? ඇයි අවුලන්නේ අවුලන්නේ නෑ ඒ අවුල කසු අපි ඇයිලේ කසු මේ වාහනේ නිතර නිතර කැඩෙනවා. ඒ නිසා ඒ වගේම තමයි ඇක්සිඩන්ට් වෙන්න කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න මේ වාහනේ ගෙනාවා. ඒ වගේම තමයි මේ එන්ජින් එකේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. මේ එන්ජින් එකේම අමනුෂ්‍ය 5 දෙනෙක් ඉඳලා අයින් කරනවා. එකෙක් අයින් කරනකොට තව එකෙක් අස්සේ හැංගෙනවා. ඒ විදිහට 5 දෙනෙක් මේක ඉඳලා අයින් කරා. මේක ඇතුලේ ඥාති 3 දෙනෙක් හිටියා. Psych! That's the wrong number. මේ කාර් එකේ ඉඳලා අපි අයින් කළා චීන මහපාකාරය හදනකොට මැරිච්ච පැන්ඩෝ දෙන්නෙක් මලගිය ප්‍රාණකාරය විදිහට මේකේ හිටියා. මේ පැන්ඩා කාර් එකේ. එතකොට මේකේ හිටිය ටයිටැනික් නැවේදී අතුරුදහන් වෙච්ච මලගිය ප්‍රාණකාරයෝ 3 දෙනෙක් හිටියා මේකෙදි. සිගරට් බොන කොල්ල 1000ක් මැද්දේ බීඩි බොන කොල්ල තමයි සුපිරි කොල්ල. මීට වැඩිය හොඳයි නෑ. හොයි. ෂේ. Pow. මේ රට විනාසයි. ඌට වඩා හොඳයි ගූ කාපන්. ගෑනුන්ට දීගයන්ට හිතෙන්නේ අයියන්ඩිලා එක්ක වුණාට හාදකම් පාන්න හිතෙන්නේ මලයන්ඩිලා එක්ක කියන්නේ. පරණ පුස්කොළ පොතක තිබ්බේ
අක්කන්දිලාට හාද කම්පාන ඇගෑලුම් කම්පාන මල්ලිලා හරියට වාරකන් කාලෙට මුහුදු යන්න දඟලන කෝඩුකාරය වගේලු. මොහොද කොච්චර සැරවුණත් බඩු ෂුවර්. ළමයි ෆෝන් ඉන්ටර්නෙට් සේරම සම්බන්ධතා අයින් කරලා ඉන්න තියෙන කැලේ ගෙදර තව වීඩියෝ ඔයගොල්ලෝ ඉල්ලුවානේ. ඔන්න අදත් කැලේ පයින්නයි ලෑස්තිය. මේ වගේ කොළපාට පරිසරයක් දකිද්දිත් ආසයි නේද ළමයි? ඒ කොළපාට විතර දකින්න ආස හිතන්නේ. කිරිපාටට ඉන්න මාව පේන්නේ නැද්ද? හරි. Oh my god. ළමයි අවංකව කියන්න සේරම අතෑරලා කන්දක් උඩ පැලක් හදාගෙන චූටි කඩයක් දාගෙන හරි නිදහස ජීවත් ඉන්න හිතනවා නේද? හිත නිවන සුදුම සුදු හාවියක් වගේ කෙල්ලෙක් ලැබුණොත්. අනේ මේ මට නම් බෑ. බෝම් ගන්න යන්නකෝ. මේ මොකක්ද මේ? Ya kopi pare. Nona kudu gahana. නේ නේ. සාමාන්‍යයෙන් මේවා දකින්න අඩුයි. පාරවල් වල අම්මට හොඟක් බඩගිනි. මේක තින්නේ පට්ට සැපක්. නිකමට හිතන්න මේකෙන් බහැලා ඉද්දි තියෙන ෆීලින් එක මොන වගේද ඈ? මේකෙන් ගමනක් ගියම දැන් ආඩම්බර මොන වගේද? හයි ස්පීඩ් ගිහින් අහුණා පොලිසියට කියන දේවල් තුනක්. ආච්චි මැරිලා අරුජ බඩ වෙලා පියසියාට කන්දල කතා කරා. ගෑන් ළමෙක්ට කියන්න ආස දේවල් තුනක්. I love you මට නැතුව පාළුයි මට නගිනෝ. රෑට නිදාගන්න කලින් කරන දේවල් තුනක්. ස්වයං වින්දනය ගෑනුන්ට මැසේජ් දානවා වැලක් බලනවා. මගේ අගබිසවරුන්ගේ හැමෝගෙම මම පඩගන්ධ ඉඹිනවා. පඩගන්ධ කියන්නේ කාමයේ සංකේතයක්. පඩපිස්සි. ඒක දන්නේ නැති උන් ලිංගිකත්වය කියන දේවත්වයෙන් සලකන මේ මූටා සිරාවට මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවා. ඊටයක් කරන් දෙන්න මුන් ගෙදර කවුරුවත් නැද්ද දන්නේ නැනේ. කාමයට අගෞරව කරනවා. උඹලට යන්න අපායන් නැහැ බලව කාමයට අගෞරව කරන්න එපා. නෙමේ. මේ මීහට වෙලා තියෙන එක බලමු. ඔල්මාද බඩුවක් කරා. සුන්දර පඩගන්ධට හුජ්ජගන්ධට ආදරය කරපන්. ඒවට බනින උන් එක්ක මට එන කේන්තියට මට උඹලගේ ඔළුව පැලෙන්න ගහන්න හිතෙනවා ගල් ගෙඩියකින්. මේ පිස්සෝ වාඩි කරා. මේ පිස්සෝ වාඩි කරා. කාමය කියන්නේ මගේ ජීවිතේ මම දන්න රාජනහොත් ප්‍රේමයේ කාම පලයන් ආරම්භකවාරු දැන් සතුටු. படி சுகන්නல்ல முல்ல අයෝ සොල වේලෙල්ල කනට පුජ්ජ කරන්න මීට වඩා සැපයි. මොයකෙල්ල නෑනේ මෙල්ල හොලවයි බෙලි කටු මල්ල මට කියන්නේ ඒ මේ හලෝ දන්නවද දෙයක් එන්නේ ආදරේ පතාගෙන දන්නේ අම්මට උකාගෙන සඳරේනු රෑයනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න වේදනා. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? අම්මට දෙන්නේ උන් ඩයලොග් இந்த பொண்ணு எனக்கு என்ன வேலை செஞ்சான்னு தெரியுமா? அவன் கல்சன கழட்டி போட்டோ அனுப்பியிருந்தா கேரி கபரை வேஸ்டாமா. මගේ මොනාද තම ඕනිවාට අනේ ඉන්ද ඉන්ද
මගේ මොනාට තම ඕනිවාට Facebook group එකේ link එක දාලා ඉතින් මත ඒකට join වෙලා ඉන්න. නොකිව්වට හැම කෙල්ලෙක්ම වල් හරියට මං වගේ. අද සොර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? අම්මට සිරි වෙනවා ඈ. මේ අඩෝ මේ ලංකාව සුම්මයියා කුම්මයියා රට විනාසයි. සාමාන්‍යයෙන් මේවල් දකින්න අඩුයි. පාරවල් වල මේක තින්නේ පට්ට සැපක්. නිකමට හිතන්න මේකෙන් බහැලා ඉද්දි තියෙන ෆීලිං එක මොන වගේද? මේකෙන් ගමනක් ගියම දැන් ආඩම්බර මොන වගේද? ඉවරද? තවනේ තව ඒ වගේ වීඩියෝ තව දාන්න බැයිද? අඩු ඒව නම් සුපිරියේ රකපයිනෝ. What the fuck? වරේ තිරේ. ආවම් මගේ තන් දෙක. ඉස්කෝලේදී අඩෝ සසී නිසාදනේ. මේකී රෙට්ට වගේනේ අපෝ හිටියේ. වල් කතාවක් කිව්වහම ඊයා කියපු දැන් බැඳලා ළමයි නලවනවා. වල් කතා කියපු එක දැන් මේවා කියව hina වෙනවා. කරවෙච්ච පීට්සා එකකයි ප්‍රෙග්නන්ට් ගෑනු කෙනෙක්ගේ සමානකම මොකද්ද? ආවා කියන්නේ ඒක ඉතින් අහන්න. බොයිෆ්‍රෙන්ඩ් ගේ තමයි සමාන කරිය. නෝ අයිඩියා. ඒක ඉතින් දැනගන්න ඕනේ හස්බන්ඩ් ගේ. දැන් කවුරුත් දන්නේ නැද්ද උත්තරේ? නෑ. දෙකම එකම ඒ කියන්නේ හරි වෙලාවකට එළියට ගන්න බෑ. මේ රට විනාසයි. මාව බ්ලොක් කරලා තියෙන Facebook එකේ මැසේන්ජර් එකේ යාළුවට කියන්නේ ඔයා ගාව මම යාචකෙක් වගේ සෙනෙහස ආදරේ ඉල්ලුවට සමා වෙන්න මං ආයේ කවදාවත් ඔයාට කෝල් ගන්න නෑ. අර කිට පිස්සු පෙට්ට දෙන්න බැරි වුණානේ. ඉතින් වැඩිලා. අම්මේ රහසක් තියෙනවා කාටවත් කියන්න එපා. හරි බං කියපන් මං කාටවත් කියන්නේ නැහැ. අල්ලපු ගෙදර සුමනගේ දුව මගේ යාළුවා සමන් එක පැනලා ගිහින්නේ. A few moments later. අපේ පුතා කිව්වා සුමනගේ දුව අර මහත්තුගේ කොල්ලා එක්ක පැනලා ගිහින්. එකී බඩ වෙනත් එක්ක. එපා අම්මේ එපා. අම්මේ ඕක නවත්තන්න. තව බොරුක් දාලා කියනවනේ. මේ ෆෝන් එක දිහා බලන්න ඉඳලා ඇස් දෙක නම් හොඳටම අවුල් වෙලා තියෙන්නේ. ඉතින් මන් දිහා බලන්නකෝ. ඉතින් වා කියන්නේ මොලෙත් අවුල් කරගන්න කියලා. මං ඔයාට සිතින් විතරක් ප්‍රේම කරොත් මේ මොකද මේ? ඔයා මන් දිහා දුරින් ඉඳන් බලනවාද හලෝ? නෑ. පරට්ට කෑනිතෝ සරි ගහනවා. ඔව් අම පල්ල මං අහු. හෙලෝ. ඔයා මාත් එක්ක සෙට්ද නැද්ද? නැද්ද? දැන් හරි දැන් සමිත් එක්ක දෙන්න නැද්ද? ඕකට තමයි රෙනවා කියන්නේ. සෝරි රෙනවා නෙමෙයි කක්කි දාන. වෙරි මට හොදටම වෙරි ගෙලින් යන්න බෑ. මොනවද පෙව්වේ කොපාර වෙන්නේ. කොක්ටේල් කියලා කලවම් කරලා පොවලා මගේ ඔළුව නෑ යනවා ලිස්සමන් අලෝ. ඊළඟ දුට්ටක් අරක්කු දුට්ටක් කඩේ ඉඳන් කියලා හරිද උකුරටම දාගෙන ඔක්කොම බිලදව ගෞරවයෙන් පුස්සන. හරි මචං අදට වීඩියෝ එක ඉවරයි. කලින් කිව්වාගේ මේ Facebook group එකට join වෙලා නැත්නම් join වෙන link එක දාලා තියෙනවා description එකේ. උතර ගිහින් එන්න.